සිය පෙම්වතියද නංවාගෙන ලියාපදිංචි නොකළ යතුරු පැදියක් පදවාගෙන පැමිණි 21 හැවිරිදි තරුණයෙකු පොලිසිය දෙක පෙම්වතියද අතරමං කොට පලාගිය පුවත අනුරාධපුරය නගරයෙන් වාර්තා වෙනවා. අනුරාධපුර නගරයේ සේවයේ නිරත සිටි පොලිස් නිලධාරීන් ආරක්ෂිත හිස්වැසුම් පැළඳ නොගත් පුද්ගලයෙකු යතුරු පැදියක පදවාගෙන එන අයුරු දැක යතුරු පැදිය නවතන ලෙස සංඥා කර තිබෙනවා. එවිට එම තරුණයා පදික වේදිකාවක් අසල යතුරු පැදිය නවතා පිටුපස අසුනේ සිටි පෙම්වතියට ඉන් බැසගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. තරුණිය යතුරු පැදියෙන් බැසගත් පසු සැකකරු පොලිස් නිලධාරීන් ඔහු ආසන්නයට ළඟාවීමට පෙර විරුද්ධ දිසාවේ පදික වේදිකාව දිගේ යතුරු පැදිය පදවාගෙන ගොස් තිබෙනවා. එම යතුරු පැදිය ලියාපදිංචිගත ආඩුවක් නොමැති එකක් බවද පොලිසිය පවසනවා. පොලිස් නිලධාරීන් එම තරුණියගෙන් ප්‍රශ්න කර පෙම්වතාගේ තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී සැකකරු යතුරු පැදිය කැලෑවක සංගවා පලා ගොස් තිබියදී පොලිසිය යතුරු පැදිය සොයාගෙන තිබුණා. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.